කුරුණෑගල ප්‍රථම වතාවට PME 5 star sugar artist කෙනෙක් විදිහට කේක් අකැඩමි එකක් පිහිටවන ඇය කේෂෝමිලා O level සමත් වෙලා කුරුණෑගල උසස් පාසලක A level හැදෑරීමට ඇයට අවස්ථාව ලැබුණා. ඒ වන විට ඇයට තිබුණ ලොකුම සිහිනය උනේ ලෝයි කෙනෙක් වීම. මුදල් අපහසුතා නිසාම ඇගේ ඒ සිහිනයත් බොඳ වෙලා යනවා. විවාහයෙන් පසු බාහිර උපාධිය කිරීමට උත්සාහ කරත් ඇගේ ඒ උත්සාහයද අසාර්ථක වෙනවා. මෙවර ඇය කුළුබඩු ව්‍යාපාරයක් ගෙදරදී ආරම්භ කරනවා. නමුත් එයද අසාර්ථක වෙනවා. මේ කාලේ තමයි ශර්මිලා තමන්ගේ ගෙදර තිබුණ විශේෂ උත්සව සඳහා කේක් නිර්මාණය කරන්න පටන් ගත්තා. ඇගේ කේක් වල තිබුණ රසය සහ ක්වොලිටි එක නිසාම පැමිණ සිටි අමුත්තන්ගෙන් ඇයට කේක් ඕඩර්ස් එන්න පටන් ගත්තා. විවිධ අභියෝගාත්මක කේක් ඕඩර්ස් එන්න පටන් ගන්නකොට කේක් නිර්මාණය පිළිබඳ දැනුම දියුණු කර ගැනීමට උවමනා වුණා. ඒ නිසාම දෙස් විදෙස් විවිධ පාඨමාලාවන් වලට ඇය සහභාගී වුණා. මේ වන විට ඇය ප්‍රොෆෙෂනල් කේක් ආටිස්ට් කෙනෙක් විදිහට කටයුතු කරන අතර කුරුණෑගල RS Cake Out Academy එක විවෘත කරනවා. RS Cake Out Academy දැවන්ත ආයතනයක් බවට කුරුණෑගල ඇත්තටම පත් වෙලා තියෙනවා. නමුත් ඒකේ ආරම්භය ගැන කිව්වොත් තලාම ඔන්ලයින් ළමයි එක්කෙනෙක්ගෙන් තමයි පටන් ගත්තේ. ඊට පස්සේ ෆිසිකල් ළමයි 3 දෙනෙක් පටන් ගත්තා. ඉතින් අපේ ගෙදර තමයි මම ඒ ආයතනය කරේ. ඒත් එක්කම මට ඕන වුණ අත්දැකීම් ලබලා මගේ දරුවන්ට උගන්වන්න. ඒකට මම ගොඩක් කෝසස් ෆලෝ කරා. PME 5 star sugar artist කෙනෙක් වශයෙන් දැන් මම පත් වෙලා ඉන්නේ. ඉතින් තවත් දෙයක් ඔයාලට විශේෂයෙන්ම කියන්න ඕනේ මේ ගමන මම තනියම ආපු ගමනක් නෙමේ. මගේ සැඟවුණ වීරයෙක් ඉන්නවා. ඒ තමයි මගේ මහත්තයා. එයා නිසා තමයි මේ තරම් දුරට මම ආවේ. RS Cake Out Academy කියලා ඇකඩමියක් බිහි වුණෙත් මගේ මහත්තයා නිසා. නැත්තම් මේක කිසිසේත්ම මේ තරම් දුරට ඇවිල්ලා නැතුව ඇති. ඉතින් මම සතුටු වෙනවා මගේ ඉගෙනගත්තු ළමයි එයාලගෙම කියලා ව්‍යාපාරයක් කරගෙන ලස්සන ගමනක් ආරම්භ කරලා තියෙන එක ගැන. නොනවතින උත්සාහය පැහැදිලි අරමුණ සහ අප්‍රමාණවත් කැපවීමක් තිබුණත් කාන්තාවකට කළ නොහැකි දෙයක් නොමැති බව ශර්මිලාගේ කතාවෙන් පැහැදිලි වෙනවා.